අවම ආයුෂ තියෙන නිරේ ආයුෂ තමයි මනුස්ස අවුරුදු ලක්ෂ 90. ඒ අපායේ එක දවස් එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි. අවුරුදු 500ක්. එක දවසක් අවුරුදු ලක්ෂ 90ක් වන අවුරුදු 500ක් ඒ නිරේ දුක් විඳින්න ඕන. ඊළඟ අපායේ ආයුෂ තමයි මනුස්ස අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් ඒ නිරේ එක දවස්. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 1000ක්. ඉතිරි අපායවල ගැන ආයුෂමා කියන්න ඕනේ නැහැ. ඕකම ඇති. මෙතනද ඇති පින් තියෙන දරුවෝ. ඒ නිසා කල්පනා කරලා බලන්න මේවට වැටුනොත් කවුරුත් නැහැ. ගනින් බං කියලා උගුල්පත් දෙන අය මේට වග කියන්න දෙන්නේ නැහැ. අනියෙන් විඳවන්න වෙනවා. ඒ නිසා යම්කිසි රස්සාවක් කරන තැන හරියට කරන්න. හැබැයි ගොඩාක් දුක් විඳින්න වෙයි. ඉතේ සැනසෙල්ල තියෙනවා. අපි කවුරුත් ඇස් දෙක පියාගන්න දවසක් එනවා. එක්තැන් වෙන දවසක් එනවා. එදාට මේවා පිටිපස්සෙන් එනවා දරුවනේ. අපි ගමනක් යද්දී අපි ඉස්සරහින් ඉර පායලා තියෙනකොට අපි හෙවණැල්ල වැටෙන්නේ පිටිපස්සට. අපිට පේ ඔය ඉර බැහැගෙන යනකොට අර හෙවණැල්ල ඉස්සරහට. යම් දවසක එක්තැන් වෙනකොට කරපු ටික ඔක්කොම ඉස්සරහට එනවා. මම උදාහරණයක් කියන්නම්. මෙච්චර බණ කියනකොට තමන්ගෙන් වෙච්ච වැරදිම හිතට දැන් එනවා ඔය. චෛත්‍ය වැඳපේවා, බෝධි වැඳපේවා, දාන දුන්න ටික දැන් මතක් වෙන්නේ නැහැ. මේ බණ අහද්දින් වැරදිම හිතට මතක් වෙනවා. මට මගේ අතින් මෙහෙම වුණා, අම්මට මෙහෙම කිව්වා, මං කෙල්ලට මෙහෙම කළා කියලා ඔක්කොම හිතට එනවා. රුවන්වැලි සෑය වැඳා, ජයසිරි මහ බෝධින් වහන්සේ වැඳා, 1000ක් වැඩ තියෙන අතරේ බණ අහන්න ආවා. මේ පින් ටික මතක් වුණේ නැහැ. එච්චර හොඳට ආයු සමීකරණය කරපු හෝල් එකේ ඉද්දින් මෙහෙම වෙනවා නම් ලේඩ ඇඳි පණ අදිද්දින් කුමක් සිදු වේද? පින්වත් දරුවනේ, කන් හැන්දක් තරම්වත් මොලයක් ඇති කියලා හිතලා මේ කියන්නේ. නුවණින් විමසන්න. මේව වයසක මිනිසුන්ට කියලා වැඩක් නැහැ. කවුරු හරි බේරිලා ඉන්න.